තොල්ලෝ තිලක අමාමෑණී සුගත තථාගතාරහත් සිරිමෝ මඩලින් දේශනා කොට වදාළා වූ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් ධර්මතාණය පිණිස ගෙන එන දහම් පණිවිඩයයි මේ. පළමු උත්තම තෙරුවන් වැඳ නමස්කාර කරනවා. සත්පුරුෂ ඔබට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය වෙන පුණ්‍යවන්ත දවසක් වේවා. අද ධර්මතාණය කරන්නේ දුකින් මිදවීමට මැරීම කියන මාතෘකාව ප්‍රාණඝාත අකුසලයේ යටතේ. සමහර දුක් විඳින සත්තු දැකලා ඒ දුකින් මුදවන්න කියලා හිතලා මරා දානවානේ. ඒයින් පවක් වෙන්නේ නැහැ කියලාත් හිතනවා. ආවිච්චි මහා නරකයේ දුක් විඳින සත්වයෝ පවා මරණයට බයයි. සත්වයාට ජීවිතයට වඩා ප්‍රිය කිසිම දෙයක් නැහැ. ඔහුට ඒ නැතිවීමට වඩා මහත් අන් දුකකුත් නැහැ. ඒ නිසා නිදහස් කරන්න කියලා හිතලා සතකු මරනවා නම් ඒ සතාට විඳින දුකට වඩා මහත් දුකක් ඇති කරලා දීමක් තමයි ඒ කරන්නේ. ඒ නිසා ඒක අනිවාර්යෙන් පාපයක් සිද්ධ වෙනවා. දුකින් නිදහස් කරන්නට සතුන් මරණ අය අසරණ සතුන් මරණව මිස කොතෙක් දුක් විඳත් ඔවුන්ගේ මවක හෝ පියක හෝ සහෝදරියක හෝ දරුවෙක හෝ මරන්නේ නැහෙනි. ඔවුන්ගේ අදහස සාධාරණ එකක් නොවන බව ඒකෙන්ම ඔප්පු වෙනවා. මිනිස්සුන්ට එසේ කරනවා නම් මිනිස්සුන්ට එහෙම නොකරනවා නම් තිරිසන් සත්තුන්ට පමණක් එහෙම කිරීම කොහොමත්ම යුක්ති සහගත වෙන්නේ නැහැ. කරුණා සහගත සිතින් කිසිම කාලයක සත්වයෙක් මරන්නට බෑ. දුක්ඛිත සත්‍යයන් මරන්නන් තුල ඒ සතුන් ගැන කරුණාවක් ඇති වෙන බව සත්‍යයක්. ඒත් කරුණා සහගත සිතින් සතෙකු මරන්නට බෑනේ. සත්වයෙකු මරන්න හැක්කේ දේශ සහගත සිතකින්මයි. දේශ සහගත සිත හැම විටම අකුසලයක්. මේ වගේ අවස්ථාවලදී වදක චිත්තය ඇතිවන්නේ කරුණා මුහුණුවර ඇත්තා වූ මන්ද ද්වේෂයෙන් හා බලවත් මෝහයෙන් යුක්තව. චිත්ත චෛතසික ධර්මයන්ගේ විශේෂ විභාග හා ලක්ෂණ නොදන්න අයට වැටහෙන්නේ ඒක ද්වේෂ සහගත සිත කරුණා සහගත සිතක් විදිහට. දුක් විඳින නිසා හෝ වේවා අන් කරුණන් නිසා හෝ වේවා ප්‍රාණවදයක් කිරීම අකුසලයක්ම බව දැනගන්නට ඕන. සිය පණ නසා ගැනීම දේශ සහගත සිතින් කළත් පාපයක්. ඒත් ඒ දස අකුසල කර්මපතයට අයත් වුණ ප්‍රාණඝාත කර්මයක් නෙවෙයි. තමාගෙන් අන්‍ය සත්වයෙක් මැරීමෙන් ප්‍රාණඝාත කර්මය වෙනවා. මිනේ හැටියට මිනිසෙකු මැරුවොත් භික්ෂුව පරාජිකාවට පැමිණෙනවා. සිය පණ හානි කර ගැනීමෙන් පැමිණෙන්නේ කුඩා ඇවතකට විතරයි. සිය පණ හානි කර ගැනීම පරපණ හානි කිරීම කියන දෙකේ ගොඩාක් ලොකු වෙනසක් තියෙන බව ඔයා දැනගන්න ඕන. ඒ නිසා කිසිම වෙලාවක දුකින් මුදවන්න කියලා හිතලවත් කිසිම සත්වයෙක් මරන්න හොඳ නැහැ. ඉතින් සත්පුරුෂ ඔබ දැනගන්න ඕන කොහොම වුණත් සත්තු තමන්ගේ ජීවිතයට ආදරය කරනවා. ඒ නිසා එයා මොන තත්ත්වයක හිටියත් තව දවසක් හරි මොහොතක් හෝ එයාව ජීවත් කරන්නට උදව් කරනවා මිස එයාගේ ජීවිතේ මේ දුකින් මිදෙන්න කියලා නැති කර දාන එක නෙමෙයි කළ යුත්තේ. එහෙම නැති කර දාන්නට ගියාම අනිවාර්යෙන් Tamanට අකුසලයක් සිද්ධ වෙනවා. අපි දන්නේ නැහැ මේ සත්වයා මෙතන ඔහොම හරි ජීවත් වෙනවා. නමුත් මෙතනින් මත්තේ එයා උපදින තැන ඔයිටත් වැඩිය දරුණු දුක් සහිත තැනක් වුණොත් ඒ නිසා ඔබ කිසිම විටක කිසිම ජීවිතයක් දුකින් මුදවන්න කියලා හිතලා නම් මරණයටපත් නොකළ යුතුයි. ඉතින් ඒක ඔබ ප්‍රඥාවෙන්ම කටයුතු කළ යුතු දෙයක් වෙනවා. සත්පුරුෂ ඔබ විත ගෙනා ධර්ම දානමේ දහම් පණිවිඩය මෙතකින් නිමා කරනවා. මේ උතුම් ධර්ම දානමේ දහම් පණිවිඩයෙන් රැස් වූ පින් බලෙන් පරලෝසෙපත් ආදරණීය පියාණන් ඇතුළු සංසාරගත ඥාතීන් නිදුක් නිරෝගී සුවපත් චිත්තයත්ව වෙත්වා වහ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය කරත්වා මෙත් සිතින් සියලු පින් අනුමෝදන් වෙත්වා සියලු ලෝක සත්‍යයෝද මේ පින් බලෙන් නිදුක් නිරෝගී සුවපත් චිත්තයත්ව වෙත්වා වහ ධර්මාවබෝධය කරත්වා හැම දිනාටම උතුම් වූ තෙරුවන් සරණයි. තොල්ලෝ තිලක අමාමෑණී සුගත තථාගතාරහත්